ලේවලට පලිගන්න ඕනේ ලේවලින්. අපේ අසරණ ජනතාවගේ හෙළපු හැම ලේ බිඳුවකටම අපි ඉන්දියාවෙන් පලිගන්නවා. ඉතින් මේ විදිහට කිව්වේ වෙන කවුරුත් නෙවෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂෙරීෆ්. ඉතින් පසුගියදා ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ ත්‍රස්ත ප්‍රහාරයක් කේන්ද්‍ර කරගෙන ඇති වුණු ප්‍රශ්නය මේ වෙනකොට ගොඩක් දරුණු අතර හැරමින් පවතිනවා. ඉතින් මේ ප්‍රශ්නය ගොඩක් තිවුර කරමින් මෙන්න මේ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක වන ඉන්දියාව සහ පාකිස්තාන අතර මේ වෙනකොට සම්පූර්ණ මට්ටමේ යුද්ධයක් ඇති වෙන්න ගොඩක් ලොකු ඉඩකඩක් ඇති වෙලා තියෙනවා. ඉතින් දෙපාර්ශවය අතර තිබ්බු පුංචි යුද්ධ ගැටුම් වලට අමතරව පසුගිය බදාදා දිනේ ඉන්දියාව විසින් ඔපරේෂන් සින්දූර් කියලා මෙහෙයුමක් ආරම්භ කරනවා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීම සඳහා. ඉතින් මේකත් එක්ක අවුරුදු 26කට පස්සේ ඉන්දු පාකිස්තාන ගැටුමක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඉතින් මේක පස් සහ ගොඩක් ලොකු සැගවුණු කතා ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඒ කතා ඔක්කොම එකිනෙක බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් පසුගිය බදාදා දවසේ මෙන්න මේ ඉන්දියා හමුදා විසින් පාකිස්තානයේ තෝරාගත්තු ත්‍රස්ත ඉලක්ක කීපයක් වෙත තමන්ගේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ලක් කරා. ඉතින් මේකෙදි ඉන්දියාව තමන්ගේ විවිධ වර්ගයේ ගුවන් යානා පාවිච්චි කරලා ඉන්දියාවේ ගුවන් කලාපයේ ඉඳලම පාකිස්තානයේ අදාළ ඉලක්ක වලට මිසයිල් ප්‍රහාර එල්ල කරා කියලා සැලකෙනවා. ඉතින් මේකෙදි මිසයිල් වර්ෂාවක් විදිහට තමයි ජාත්‍යන්තර මාධ්‍යමෙන් මේ ප්‍රහාරය හඳුන්වලා තිබුණේ. ඉතින් මේකත් එක්ක මේ සම්පූර්ණ මේ ඉන්දියාවේ ඉලක්ක සපුරා ගන්න ඉන්දියාවේ ගුවන් හමුදාව සමත් වෙලා තියෙනවා. ඉතින් විවිධ ස්ථානවල මේ ප්‍රහාර එල්ල කරලා තිබුණා. මේකෙන් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාවට අනුව මේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කණ්ඩායම්. ඒත් පාකිස්තානයේ කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. පාකිස්තානයට අනුව මේ මරණයට පත් වෙලා තියෙන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව. ඉතින් මේකත් එක්ක දෙපාර්ශ්වය අතර තියෙන විරසකේ තවදුරටත් ගොඩක් තීව්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ මිසයිල් ප්‍රහාර වලට අමතරව ඉන්දියා හමුදාව විසින් ඩ්‍රෝන යාන විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් පාකිස්තානයට පහර දෙමින් පවතින බව මේ වෙනකොට අපිට වාර්තා වලින් දැනගන්න ලැබෙනවා. ඉතින් පාකිස්තාන ගුවන් ආරක්ෂණ පද්ධති වලින් යම් තාක් දුරකට මේ ඩ්‍රෝන සහ මිසයිල් වලින් ආරක්ෂාවක් ලබා දුන්නා. මෙන්න මේ වොලියුම් එකට වඩා වැඩි ප්‍රමාණයක් එල්ලවීමත් එක්ක මෙන්න මේ ගුවන් ආරක්ෂණ පද්ධති වලත් මේ ප්‍රහාර නවත්තා ගැනීමේ හැකියාව ගොඩක් අඩු මට්ටමකට වැඩිලා තියෙනවා. ඉතින් මේකත් එක්ක පාකිස්තානයේ සිටින සාමාන්‍ය සිවිල් ජනතාවට පවා ගොඩක් ප්‍රශ්න වලට ඉස්සරහට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් පාකිස්තානයේ නම් කියලා තිබුණේ මේ ඔපරේෂන් සින්දූර් මෙහෙයුමේදී භාවිතා කරපු ගුවන් යාන කිහිපයක් තමන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති වලින් විනාශ කරා කියලා. ඉතින් මේකට මිග් යානා එතකොට සුකෝයි 30 යානා වගේ යානා කිහිපයක් ඊට අමතරව ප්‍රංශයේ දසුල් රෆාලේ ගුවන් යානා පවා විනාශ කිරීමට ලක් වුණා කියලා පාකිස්තානය විසින් පවසලා තිබුණා. ඉතින් ඒකට අදාළ යාලා රූපරාම පවා ඉදිරිපත් කරලා තිබුණා. ඊට අමතරව තවත් ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් මෙන්න මේ පාකිස්තානයට එරෙහි මෙහෙයුමේදී ඉන්දියාව පාවිච්චි කරා කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවනේ පාකිස්තානය කියන්නේ යුදෙව් විරෝධී රටක් කියලා. ඒවත් නැත්නම් පාකිස්තානය කියන්නේ මුස්ලිම් රටක් කියලා. ඉතින් මේකත් එක්ක තවදුරටත් අර තීව්‍ර වෙලා ඉන්දියාවට අමතරව යුදෙව් විරෝධයකුත් පාකිස්තානය ඇතුලේ මේ වෙනකොට ඇති වෙමින් පවතිනවා කියලා වාර්තා වලින් අපිට හොයාගන්න ලැබෙනවා. ඉතින් මේකත් එක්ක මුස්ලිම් ලෝකයක් මේ යුද්ධයට සම්බන්ධ වෙන්න ඉඩකඩ ඇති වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලිවම දැඩි මට්ටමේ සැකයක් නිර්මාණය වෙනවා. ඉතින් මෙතනදිත් ලොකුම සැකය ඇති වෙන්නේ ඉරානය මේ යුද්ධයට සම්බන්ධ වේද කියන ප්‍රශ්නය මත. ඉතින් මේ ඔපරේෂන් සින්දූර් කියන මෙහෙයුමට පස්සේ කීප වතාවක්ම පාකිස්තාන හමුදා විසින් මෙන්න මේ ඉන්දියාවට අයත් ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් තමන්ගේ ගුවන් අවකාශය තුලදී වෙඩි තබලා බිම හෙළුවා කියලා අපිට වාර්තා වලින් දැක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ ගුවන් යානා වලින් එහෙමත් නැත්නම් මේ ඩ්‍රෝන යානා වලින් මෙන්න මේ පාකිස්තානයේ අර සුප්‍රසිද්ධ ලාහෝර් ක්‍රීඩාංගණයට පවා හානි වුණා කියලා යම් වාර්තා වලින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ඉන්දියාවට එරෙහි ප්‍රතිප්‍රහාරයකට සම්බන්ධ වෙන්න කියලා පාකිස්තාන හමුදාවලට සම්පූර්ණ බලය මේ වෙනකොටත් දේශපාලන අධිකාරිය විසින් ලබා දුන්නා කියලා අපිට වාර්තා වලින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට පස්සේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා ඉන්දියානු ප්‍රහාරයට එරෙහිව තමන්ගේ ප්‍රතිප්‍රහාරය පුළුවන් තරම් ඉක්මනින් ලබා දෙනවා කියන එක කියන්නේ. ඉතින් මේකෙදි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කියනවා මෙන්න මේ මෙහෙයුමේදී ඝාතනයට ලක්වුණු අසරණ ජනතාවගේ හැම ලියබිදුවක් වෙනුවෙන්ම මෙන්න මේ ඉන්දියාවට එරෙහිව පලි ගැනීම සිද්ධ කරනවා කියන එක. ඉතින් මේකත් එක්ක අනිවාර්යයෙන්ම මේ ගැටුම ගොඩක් දරුණු තත්වයකට එන්න පත් වෙමින් තියෙනවා.
ඒ වගේම ඉන්දියාවත් ප්‍රකාශයක් කරලා තිබුණා තමන් විසින් කිසිම වෙලාවක සිවිල් ජනතාව විලක්කගත කරලා ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවට එරෙහි ප්‍රහාරයකදී අනිවාර්යෙන් නැවත වතාවක් පාකිස්තානයට එරෙහි ප්‍රතිචාර දක්වනවා කියලා ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ වගේම මේ වෙනකොට පාකිස්තාන ජනතාව විසින් වීදි බැසලා ඉස්ලාමාබාද් නුවරට එකතු වෙලා පාකිස්තාන රජයට බලපෑම් කරනවා කියලා සැලකෙනවා. මෙන්න මේ ඉන්දියාවට එරෙහිව දරුණු ප්‍රතිචාරයක් දක්වන්න කියලා. ඉතින් මේ වෙනකොට ජනතාව ගොඩක් වෙලාවට මිලියන ගණනක් එකතු වෙලා පාකිස්තාන රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා කියලායි විදේශ මාධ්‍ය මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම මේක පාකිස්තාන හමුදාවටත් දැඩි පීඩනයක් මේ වෙනකොට එල්ල කරමින් පවතිනවා. ඉතින් මේකත් එක්ක නියත ප්‍රතිප්‍රහාරයක් ඉදිරි පැය කිහිපය ඇතුළතදී එල්ල වෙන්න පුළුවන් කියලා ඉන්දිය බුද්ධ්‍යංශ වලින් ඉන්දියාවේ ආරක්ෂක කවුන්සිලයට මේ වෙනකොටත් කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විරෝධතාවලට එකතු වෙලා ඉන්න ජනතාව ඊශ්‍රායලට එරෙහිවත් දරුණු ප්‍රතිචාර දැක්වීමක් සිදු කරන්න ඕනි කියලා මේ වෙනකොට ප්‍රකාශ කරමින් පවතිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක මුස්ලිම් ලෝකයේ සහ මෙන්න මේ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතරත් ගැටුමක් ඇතිවීමේ දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මේ ප්‍රශ්නය මේ විදිහට පවතිනකොටම අර ඉන්දියාවට ගුවන් යානා කිහිපයක්, ඒ කියන්නේ MiG-29, එතකොට Sukhoi 30, ඒ වගේම Dassault Rafale වගේ ප්‍රබල ගුවන් යානා කිහිපයක් පාකිස්තාන ගුවන් හමුදාව වලින් විනාශ කරලා දැමීමත් සම්බන්ධව මේ වෙනකොට ගොඩක් ලොකු අර්බුදයක් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුලේ ඇති වෙලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තරයට අනුව මේ ගුවන් යානා තමයි ලෝකේ තියෙන ගොඩක් සාර්ථකම ගුවන් යානා. ඉතින් පාකිස්තානයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය වලින් කොහොමද මෙන්න මේ ගුවන් යානා බිම හෙළුවේ? ඉතින් මේක සම්බන්ධව ඉන්දියාවට එතකොට ජාත්‍යන්තර ප්‍රජාවටත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකට යොදාගෙන තියෙන චීනයේ නිෂ්පාදිත අලුත්ම වර්ගයේ රේඩාර් පද්ධතිය සහ ගුවන් ආරක්ෂණ පද්ධතිය කියලා මේ වෙනකොට සැකයක් පහළ වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සමහර රේඩාර් පද්ධති චීනයේ තුල පිහිටලා තියෙනවා කියලා යම් යම් වාර්තා වලින් සඳහන් වෙනවා. සරලවම කිව්වොත් මේ ප්‍රශ්නය වෙලාවේ චීනයේ ගුවන් ආරක්ෂණ පද්ධති පාකිස්තානයේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා මේ වෙනකොට යම් යම් සැක පහළ වෙමින් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ කොහොම වෙතත් මේ වෙනකොට චීනය ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. නමුත් මේකත් එක්ක තත්ත්වය තවදුරටත් දරුණු වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද චීනයත් මේ ගැටලුවට ඇතුළු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ විසින් චීනයේ යුද්ධ ආයුධ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානම හේතුවක් තමයි ඒවා යුද්ධයේදී කොච්චර සාර්ථක වේද කියන එක මත. ඒ කියන්නේ සාර්ථකත්වයේ කොච්චර දුරක ඉහළ මට්ටමක පවතිනවද කියන සැකය නිසා. ඉතින් මේකත් එක්ක මේ වගේ Dassault Rafale වගේ අලුත්ම මට්ටමේ ගුවන් යානා පවා විනාශ කිරීමේ හැකියාව මේ චීනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය වල තියෙනවා නම් ඉදිරියේදී මේක ඇමරිකානු ආයුධ වෙළඳාමට සහ රුසියානු ආයුධ වෙළඳාමට පවා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේක ප්‍රංශයට පවා ප්‍රංශයේ Dassault Rafale ගුවන් යානා විකිණීමට පවා ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම චීනයේ මේ ආරක්ෂණ පද්ධති කොච්චර දක්ෂ විදිහට වැඩි දියුණු කරලා තියෙන කෙනකත් මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාවට මේකෙන් යම් යම් අදහසක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉන්දිය බුද්ධ්‍යංශ වලින් යම් යම් වාර්තා ඉදිරිපත් කරලා තිබුණා පාකිස්තානයට නේටෝ ආයුධ ලබා දීමක් සිදු කරලා තියෙනවා කියලා තුර්කිය විසින්. ඉතින් මේකත් එක්ක තුර්කිය සහ නේටෝ අතරත් ප්‍රශ්න ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අනික් පැත්තට ඊශ්‍රායලය සහ මෙන්න මේ ඉන්දියාව අතර තියෙන ආරක්ෂක ප්‍රශ්නය නිසා අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාවත් මේ යුද්ධයට සම්බන්ධ වීමේ දැඩි මට්ටමේ අර්බුදයකට මෙන්න මේ ජාත්‍යන්තර ප්‍රජාව පත්වීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් මේක මුස්ලිම් වරුන් සහ හින්දු සහ ජෙවිෂ් ජාතිකයන් එහෙමත් නැත්නම් අපි කියනවා මේ ජුඩාසිම්ලා අතර ප්‍රශ්නයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවනේ රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන අර්බුදය. නමුත් මේ ප්‍රශ්නේ ඊට වඩා එහාට යන්න පුළුවන්. මේ වගේ මේ ජුදාසම්ලා එහෙමත් නැත්නම් යුදෙව්වන්, ඒ වගේම තමයි හින්දු ජාතිකයන්, ඒ වගේ මුස්ලිම් ජාතිකයන් මේ වගේ ආගමික ප්‍රශ්නයක් ඇති වුණොත් මෙතන අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ගොඩක් දරුණු තත්යකට යන්න පුළුවන්. එහෙම වුණොත් අර අපි අවුරුදු ගණනාවක් ඇතුළේ අර රුසියාව සහ යුක්‍රේනය අතර තිබ්බ අර්බුදය දවස් කිහිපයක් ඇතුළත මෙන්න මේ යුද්ධයත් එක්ක ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු ගොඩක් ඉදිරියටත් මේ යුද්ධය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවකින් ඉන්නවා. ඉතින් ඒකට අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා අපිට උදව් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම මේ comment section එකේ දාන්න කියලා ඉල්ලීමක් කරන ගමන් මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.